Ready? We have Prabhat Jasuria. We can start the thinking and yeah. Starting can go. ප්‍රවත් මේ දෙවිනිදා අද විකට් එක කොහොමද මේ හොඳට දඟපන්නුවන්ට බෝලර්ස්ට මේ හොඳට කැපෙනවද? තනතුරු කොහොමත් මචං මේ තනතුරු අපි දැක්කා ගාල්ලේ පළවෙනි දවස සහ දෙවෙනි දවස තුන්වෙනි දවස යනකම් මම හිතන්නේ විකට් එක පිටිකරවන්න බැට් කරන්න පුළුවන්. මොකද අපි පළවෙනි දවසේම කඩට කොහොමත් දන් කැමීම බලාපොරොත්තු වෙන්න බෑ අපිට. මේ දින පහේ තරඟයක් අපි ක්‍රීඩා කරන්නේ. ඉතින් මම හිතනවා තාමත් විකට් එක හොඳයි. එහෙම ඩේන්ජරස් විදිහට බෝලේ කැපෙන්නේ නැහැ. මේ අර අද මේ ඔයයි මේ නුවන්තයි විකට් හතක් ගත්තත් මේ නෙවෙයි. ඉතින් ඒක ඒ අය තින් බලනකොට දඟපන්නුවන්ට වාසියක් තිබුණේ නැද්ද? මම හිතන්නේ අපි බැලුවොත් ෆාස්ට් බෝලර්ස් බෝල් කරනකොට අපි දැක්කා ඒගොල්ලෝගේ බෝලේ කොහොමද ගියේ කියලා. ඉතින් ඒකත් එක්ක තමයි අපි වැඩිපුර ස්පින් එක බෝල් කරේ. මොකද ස්පින් එකට තමයි මොකක් හරි විකට් එකක් එනවා නම් chance එකක් එන්නේ සහ අපිට රන්ස් යන එක පොඩක් නවත්ත ගන්න අවස්ථාවක් තිබුණා. ඉතින් ඒකත් එක්ක තමයි ස්පින් එක වැඩිපුර බෝල් කරේ. මම හිතන්නේ කේසර් එයාගේ අලුත් මේ එයාගේ පළවෙනි මැච් එක ක්‍රීඩා කරන්න මම හිතන්නේ එයාත් එයාගේ උපරිමයෙන් දුන්නා තරඟයට. ප්‍රබත් බෝලින් පාර්ට්නර්ෂිප්ස් ගැන කතා කරනකොට ඔයාට හොඳ පාර්ට්නර් කෙනෙක් කාලයක් තිස්සේ හොයමින් ඉන්නවා. කේෂරත් එක්ක අද දාපු බෝලින් පාර්ට්නර්ෂිප් එක ගැන මොකද කියන්න තියෙන්නේ? කේෂරගේ පන්දුවේම විශේෂයෙන්ම අලුත් පන්දුවේම ඔහු පන්දුව යවපු විදිහ ගැන කොහොමද ඔයා දකින්නේ අත්දැකීම් තියෙන දඟ පන්දුවවරණෙක් විදිහට? ඇත්තේ මම හිතනවා කේෂරට හොඳ ෆියුචර් එකක් තියෙනවා. මොකද පළවෙනි තරඟය ක්‍රීඩා කරන්න ඉන්දියාවත් එක්ක ඉතින් ලේසි නෑ. මොකද අපි දන්නවා ඉන්දියා කියන්නේ රෑන්කින් වල ගත්තත් උඩම ඉන්න කණ්ඩායමක්. ඉතින් ඒ වගේ කණ්ඩායමත් ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා එයාට අලුත් ක්‍රීඩකයෙක් විදිහට පළවෙනි මැච් එක ක්‍රීඩා කරද්දී. මම හිතනවා එයා ඩිසර්ව් and එයාගේ පොටෙන්ෂල් එකක් තියෙනවා. මම හිතනවා ඉස්සරහට එයාගෙන් ලොකු දෙයක් රටට කරගන්න පුළුවන් වෙයි කියලා. ප්‍රබත්වා මේ තරඟයට එන්න කලින් ටිකක් විකට් ගන්න පොඩි ස්ට්‍රගල් එකක් තිබුණා මේ වාගේ ගාල්ලේ. නමුත් ඔයා කඩලු 4ක් දවා ගත්තා. කොච්චර ලොකු විශ්වාසයක් ගොඩ නැගුණාද මේ තරඟයේදී ඔයා යව් පන්දුත් එක්ක කොහමද තනතිල්ල පළවෙනි දවසයි දෙවෙනි දවසයි වෙනස? කඩලු 4 හිටියේ නැහැ කිව්වේ මොන මැච් එකේද? ඒ කියන්නේ ඔයාට ගාල්ලේදී කඩලු ලබා ගැනීම ටිකක් අසීරු තත්ත්වයක් තිබුණා. ඒක අසීරුණා. මම හිතන්නේ එක මැච් එකක් බං ගත්ත එක මම ඒක පිළිගන්නවා මම බං ගත්ත එක. නමුත් අපි දන්නවා අපේ කණ්ඩායමේ ක්‍රීඩා කරනවා පන්දයවන්න 4 දිනයක්වත් අඩුම තරමේ ක්‍රීඩා කරනවා. ඉතින් එක පන්දයවන්නෙක්ගෙන් හැමදාම අපිට ඉස්සරහට යන්න බෑ. ඒක මම වෙන්න පුළුවන්, තව වෙනත් පන්දුවක් වෙන්න පුළුවන්. අපි ටීම් එකක් විදිහට මම හිතන්නේ හැම කෙනෙක්ම එකිනෙකාට සපෝට් කරගන්න ඕනේ. කඩලු නැති වෙන අවස්ථා වෙන්න පුළුවන්. ඒක ඕන තරම් මේ ලෝකේ ප්ලේයර්ස්ට වෙලා තියෙනවා. හොඳම බැට්ස්මන්ලා බිඳුවට අවුට් වෙනවා. ඒ වගේම තමයි බෝලර්ස්ටත් බෑඩ් ඩේස් එන්න පුළුවන්. ඒ වගේ මැචස් එන්න මම හිතන්නේ මගේ ලයිෆ් එකේ ඒකම මැච් එක ගාල්ලේ කඩලු නැති උනේ. ඉතින් ඒක ගොඩක් මම හිතනවා ගොඩක් අය ඒක උඩට ගන්න try කරනවා. හැබැයි මම මගේ පුළුවන් දේ මම ටීම් කණ්ඩායමට කරනවා. කඩලු සමහර වෙලාවල් තියෙනවා අපිට කඩලු ලබා ගන්න පුළුවන් වෙලාවල්. ඒ වගේම තියෙනවා අපිට ගේම් එක හිර කරන්න ඕන අවස්ථාවල් දෙනවා. ලක් රන්ස් අඩුවට බෝ කරන්න ඕන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ සිටුේෂන් වලට ඇඩැප්ට් වෙලා පන්දයවන්න ඕනේ පන්දයවන්නෙක් විදියට. ඒක තමයි මේන්ලි මම ફોකස් කරන්නේ ඒක තමයි. ප්‍රබත් කේෂරගේ කේෂර ගොඩක් දඟ කියන්නේ රෙවොලියුෂන්ස් දානවා බෝලෙට. ඔහුගේ පන්දිය යැවීමේ විශේෂත්ව තියෙනවා නම් මොකද්ද ඔයා දකින්නේ? මම හිතනවා එයා තාම මම හිතන්නේ එයා ගොඩක් ෆස්ට් ක්ලාස් මැචස් වත් ඉන්ටර්නැෂනල් ලෙවල් එකවත් තාම එයා අලුත් කෙනෙක්. ඉතින් එයාට තව මම හිතන්නේ එයාගේ ගොඩාක් හොඳ දේවල් තියෙනවා. තව පොඩ්ඩක් එයාගේ කන්සිස්ටන්සි එක පොඩ්ඩක් වැඩි වුණා නම් මම හිතනවා එයා තව ගොඩාක් ඉස්සරහට හොඳ දේවල් කරා රට වෙනුවෙන්. කන්සිස්ටන්සි එක තමයි එයාට පොඩ්ඩක් ෆෝකස් කරන්න තියෙන්නේ. ඉතින් ඒක හදා ගන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නෙවෙයි. ඉතින් අනිවාර්යයෙන්ම එයා හොඳ ක්‍රිකට් එකක් ගහ ඉස්සරහට මම විශ්වාස කරනවා ඒක. ප්‍රබත් අපි දන්නවා ඉන්දියානු කණ්ඩායම දඟපන්දයවන්ට සෑහෙන ස්ට්‍රගල් කළා තම රටේදී. නිව්සීලන්ත එක 3-0 පෙරදුනා. ඒ වගේම සවුත් ආෆ්‍රිකා එක 2-0 පෙරදුනා ගිය අවුරුද්දේ. එහෙම වාතාවරණ තියෙනකොට ඔබ හිතනවාද අපි සෑහෙන දඟපන්දයවන්ට සහයෝගයක් දෙන තනතිරිවල මේ තරගය ක්‍රීඩා කළා නම් හොඳයි කියලා හිතනවා? මම හිතන්නේ අතනයි බැලුවොත් අපි දින 5 තරගයක් ක්‍රීඩා කරද්දී පළවෙනි දවසේ නම් තනතිල්ලක් කැපෙන්න ගන්නෙ නැහැ ගොඩක් වෙලාවට. මොකද අපිට එහෙම තරගයක් ක්‍රීඩා කරන්න අමාරුයි. මොකද
අපි ගත්තොත් මේ මං හිතන්නේ ගාල්ලේ ගොඩක් මං හිතන්නේ ටොස් එක කියන්නේ ගොඩක් ඉම්පෝටන්ට්. ඒක තමයි මං හිතන්නේ අපිට ඒක ලකියත් එක අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. නමුත් ටොස් එක කියන්නේ ගොඩක් ඉම්පෝටන්ට්. මං හිතන්නේ අපි ටොස් එක අපි දින්න නම් මං හිතන්නේ මේකේ සිනාරියෝ එක අනිත් පැත්ත වෙන්න තිබ්බා ගොඩක් වෙලාවට. නමුත් එහෙම කියලා අපිට එක්ස්කියුසස් දෙන්න බෑ. හැබැයි බලමු අපි තාම තරඟය තාම තනදිල්ල අපිට කියන්න බෑ. මොකද දවසේ මතන්නේ පැය ගාණක් තන්තිරු වහලා තිබ්බේ. ඉතින් පොඩි වෙලාවයි අපි ක්‍රීඩා කරේ හවස් වරුව විතරයි. මම හිතනවා තනතිරුව හෙටත් එහෙම ලොකුවට ඩේන්ජරස් විදිහට කැපෙන එකක් නැති වෙයි කියලා. Hi Prabhat, what do you make out of this wicket? During the day one we have seen like there was nothing in the wicket, and on day two there was some turn. With your experience playing at this stadium, what do you think will be on the wicket for day 3, 4 and 5? How will it change? Yeah, definitely. So first 2-3 days wicket is doing good, but when we are going to the day 4, 5, definitely we are expecting some turn. But you know, we can't predict anything yet. Thank you. Thank you. Thank you.